අද අපි එකතු වෙලා ඉන්නේ ප්ලාස්ටික් ෆ්‍රී ඉන්ඩස්ට්‍රි එකක් කරගෙන යන අපේ සදීප රෝෂ් කියන පුද්ගලයාත් එක්ක. එයාගේ නිෂ්පාදනය වෙන්නේ පොල් කටු ආශ්‍රිතව. අපි බලමු එයා කොහොමද එයාගේ ව්‍යාපාරය කරගෙන යන්නේ කියලා. මම මුලින්ම ඔබෙන් දැනගන්න කැමතියි ඔබට මේ වගේ ප්ලාස්ටික් ෆ්‍රී ඉන්ඩස්ට්‍රි එකක් කරන්න අදහසක් ආවේ කොහොමද? ඔබට කොහොමද එකපාර හිතුනේ එහෙම දෙයක්? මට මේක ගැන අදහසක් ආවේ අපි කොරෝනාත් එක්ක ගෙවල් වලට හිර වෙලා ඉන්නකොට ඒ කාලේ මම YouTube එකෙන් Facebook එකෙන් වගේ දැක්කා ගොඩක් මේ වගේ අයිටම්ස් වල ලොකු මාකට් එකක් තියෙනවා කියලා. ඒකින්ද මං පියවරෙන් පියවර මේකට අවශ්‍ය කරන දේවල් එකතු කරගෙන මේ වැඩේ පටන් ගත්තා. මම කැමතියි ඔබෙන් දැනගන්න ඔබ කොහොමද ඔබේ ව්‍යාපාරය පාරිභෝගිකයන් අතරට ප්‍රචලිත කරේ? මොන වගේ දේවල් ඔබ පාවිච්චි කරේ? සෝෂල් මීඩියා වල කොහොමද ප්‍රචලිත කරේ? කොහොමද මිනිස්සු අතරට ඔබේ නිර්මාණ ගියේ? මුලින්ම මම කොමන් අයිටම්ස් ටිකක් හදාගෙන ඒවා සෝෂල් මීඩියා වල අප්ලෝඩ් කරලා අවශ්‍ය අයට සෙල් කරන එක කරේ. ඊට පස්සේ ටික කාලයක් ගිහිල්ලා මම ඔය වගේ අයිටම්ස් සෙල් කරන ෂොප් එකක් කන්ටැක්ට් කරගෙන ඒගොල්ලන්ට අයිටම්ස් දුන්නා. ඒකින් මට ආදායමක් හම්බ වෙනවා. ඒ වගේම තමයි මම වෙන එක එක්කෙනාගෙන් වෙනම ඒගොල්ලන්ට අවශ්‍ය කරන විදියට කස්ටමයිස් කරලා ඒගොල්ලන්ගේ ඩිසයින් එක මගේ හරහා ක්‍රියේට් කරගන්න ඒගොල්ලන්ට අවස්ථාවක් තියෙනවා. ඒක හරහා මට ලොකු ආදායමක් ලැබෙනවා. දැන් මම අහන්න කැමතියි ඔබගෙන් ඔබ කරන ව්‍යාපාරයෙන් ඔබට කොයි වගේ ප්‍රතිලාභද ලැබෙන්නේ? කොයි වගේ කස්ටමර් බේස් එකක්ද හැදිලා තියෙන්නේ? ඇත්තටම ගත්තොත් කස්ටමර්ස්ලාගෙන් ගොඩක් හොඳ ප්‍රතිචාර තියෙනවා මේකට. මොකද ඒගොල්ලන්ගේ හිතේ තියෙන මොකක් හරි අයිටම් එකක් තියෙනවා නම් මං හරහා ඒක ඒගොල්ලන්ට ක්‍රියේට් කරගන්න පුළුවන් හින්දා ගොඩක් කස්ටමර්ස්ලා මට ඒගොල්ලන්ගේ අදහස් ටික දෙනවා. එතකොට මම ඒගොල්ලන්ට ප්‍රොඩක්ට් කරලා දෙනවා. ඒකින්ද ඒගොල්ලෝ ගොඩක් කැමති. ඒ වගේම සැටිස්ෆයි වෙනවා මගේ ප්‍රොඩක්ට් ගැන. ආවට මම මල් පාරේ බෝ වෙනවද ආලේ රෑ වෙනකොට උන්මාදේ කොයි යනවද රාලේ නාඹර වයසේ ඊන දවාලේ කොමල පෑවේ ආදුව වාරේ සුන්දර ලන්දා මංගින්ද. මම කැමතියි දැනගන්න ඔබ මේ වගේ ව්‍යාපාරයක් කරන්නේ මොන වගේ අරමුණකින්ද? මේ වෙනකොට ලෝකෙ සිදු වෙලා තියෙන පාරිසරික හානි ගැන අපි බැලුවොත් ඒකට ප්‍රධාන හේතුවක් වෙලා තියෙනවා දිනාපත් නොවන ද්‍රව්‍ය නිසි කළමනාකරණයකින් තොරව පරිසරයට මුදා හැරීම. අන්න ඒ අතර ප්ලාස්ටික් කියන එකත් ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා මේ වෙනකොට. එම නිසා ප්ලාස්ටික් වලින් සිදුවන පරිසර හානිය අවම කර ගැනීමේ අරමුණින් තමයි මගේ මේ ව්‍යාපාරය දිරාපත් වන ද්‍රව්‍යයක් වෙන පොල් කටු ආශ්‍රයෙන් සිදු කිරීමට මම පෙළඹිලා තියෙන්නේ. දැන් ඔබේම කියලා ස්වයං ව්‍යාපාරයක් කරගෙන යනවනේ. එතකොට ඔබට පාරිභෝගිකයන්ගෙන් ලැබෙන්නේ කොයි වගේ ප්‍රචාරයක්ද? මේ ගොඩක්ම නැචරල් ඒ වගේම හෑන්ඩ්මේඩ් අයිටම් එකක් හින්දා ගොඩක් අය කැමති මේ වගේ දේවල් වලට. ඒකින්ද මට ගොඩක් ඕඩර්ස් හම්බ වෙනවා එක්කෙනාගෙන් පෞද්ගලිකව මේ දේවල් කරලා දෙන්න කියලා. ඒක හරහා මට ගොඩක් හොඳ කස්ටමර් බේස් එකක් මේ වෙනකොට හැදිලා තියෙනවා.